මුදලාලි මේක නිකම් මනමාලයෙක් නෙවෙයි මේක බ්‍රෑන්ඩ් එකක්. ළමයා ඉන්නේ ඩුබයි වල බර්ජ් කලිෆා එකේ টොප් ෆ්ලෝර් එකේ. හැබැයි සුමනසිරි මට ආරංචි මිනිහා ටිකක් කොටයි කියලා. අපෝ නෑ. ඒ වීඩියෝ කෝල් වල හැටි සිග්නල් මදි වුණාම මිනිස්සු කොටට පේනවා. කොල්ලා රිතික් රෝෂන් වගේ. හා එහෙනම් එකන් එන්නකො බලන්න. මගේ දුව කැමති වෙයිද මන්ද? ඔන්න මල්ලි පුතා කිරි ගහට යන්න වගේ සුපිරි මගුලක් සෙට් කරලා තියෙන්නේ. කොහෙද අයියේ? මල්ලි පුතා අර ටවුමේ තියෙන ලොකුම කඩේ මුදලාලිගේ දුවව තමයි සෙට් කරන්න හැදුවේ. හැබැයි ඉතින් තඩි මරිසියක් ගහලා තියෙන්නේ. පුතා ඩුබයි වල ඉන්නේ. මේ නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ඉන්නවා කියලා තමයි කිව්වේ. මල්ලි පුතා වැඩේ අනාගන්න නැතුව කරොත් අපි දෙන්නම ගොඩ. හරි අයියේ මම කිරි ගහට යනවා වගේ දෙන්න. හරි මල්ලි පුතා. එහෙනම් අපි හෙට යමු මේ මුදලාලි ගෙදර. පුතාටත් ඒ දුව එක්ක කතා කරගන්න පුළුවන් නේ. හරි එහෙනම් මම හෙට උදේම එන්නම්. හරි එහෙනම් මල්ලි පුතා. අපි දෙන්නම හෙට එහෙ යමු. හරි අයියා. එහෙනම් අපි හෙට යමු. සුමනසිරි කෝයේ පුතා? මට පොඩ්ඩක් විස්තර ටිකකුත් දැනගන්න තියෙනවා. ඔයා ඒ පුතාට එන්න කිව්වද? ඔව් මුදලාලි මම එන්න කිව්වාද? ඔය ළමයාගේ නම මොකද්ද කිව්වේ? මට හරියට මතකත් නෑ. ඒ පුතාගේ නම සුද්දා. නෑ සුමනසිරි මම ඇහුවේ උප්පැන්නේ තියෙන නම. හරි මහත්තයා. එයාට කියන්නේ සුද්දා කියලා තමා. උප්පැන්නේ තියෙන්නේ සුද්දා කියලා. මොකද එයා ගොඩක් සුදුයි. ඉපදෙද්දි සුද්දෙක් වගේ ලස්සනයි. ඒක නිසා තමයි සුද්දා කියලා නම දාලා තියෙන්නේ. හරි අමුතු නමක්. කමක් නෑ සුමනසිරි. ඔය පුතාට එන්න කියන්නකෝ. මට තව වැඩක් තියෙනවා. තවම කඩ ගොඩක් බලන්න තියෙනවනේ. හරි මුදලාලි මං දැම්ම කෝල් එකක් ගන්න. කොහොමටත් දැන් කොල්ල එන ගමන් ඇත්තේ. හෙලෝ මල්ලි පුතා ඔයා එන ගමන්ද ඉන්නේ? මම මේ මුදලාලිගේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. මුදලාලිත් බලන් ඉන්නේ ඔයා එනකන්. මුදලාලිට ගොඩක් වැඩක් තියෙනවලු. ඔයා ඉක්මනට එනවද? සුමනසිරි අයියා මම මේ එන ගමන්. මම මේ Facebook live එකකුත් දාගත්තා. පොඩ්ඩක් පරක්කුනේ ඒකයි. ඔන්න මුදලාලි මහත්තයා මම කොල්ලට කතා කරා. මේ එන ගමන්ලු මම කිව්වේ කොල්ල හරි දස්සයා. ඉතින් ගයිස් ඔන්න මම මනමාලි බලන්න ආවා. ඔයාලත් මේ ජර්නි එකට එකතු වෙන්නකෝ. කෝකෝ ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. කවුද සුමනසිරියේ කෑ ගහන්නේ? ඔයාටත් ඇහෙනවද සද්දේ? අපේ ගෙදර බෙල් එකක් ගැහුවා නේද? කොහෙද යන පිස්සෙද්ද කොහෙද? සුමනසිරි අංකල් මේ දොර අරින්නකෝ. බෙල් එක ගහලා දොර අරින්නේ නෑනේ. ගයිස් බලන්නකෝ මේ ගෙදර කිසිම කෙනෙක් ගණන් ගන්නේවත් නෑ. මම මේ කට්ටියන්ගේ දුව බලන්න ආවේ. මෝ ගම කනවා වගේ ෂේප් කරන්න ඕන ඉක්මනට. මුදලාලි මහත්තයා කොල්ල ඇවිල්ලා. මේ කොල්ලගේ යාළුවෙක්ද කොහෙද කෑ ගහලා තියෙන්නේ. එහෙනම් එන්න කියන්නකෝ බලන්න. එන්න සුද්ද පුතා. අම්මට සිරි මේකද සුද්දා? මේකගේ මාර සුදක්නේ තියෙන්නේ. කාබේරියෝ පරාදයි. පුතා වාඩි වෙන්නකෝ. බොසා ස්තුතියි. මොකද්ද? නෑ මං කිව්වේ ස්තුතියි මාමේ කියලා. ඒක නිසා. මේ මාමේ මට පොඩක් ෂෙනායත් එක්ක කතා කරන්න පුළුවන්ද තනියම? පුතා ඉන්න මං කතා කරන්නම්. දුව ෂෙනායා පොඩ්ඩක් මේ ළමයාත් එක්ක ඇවිල්ලා කතා කරන්නකෝ. අයියෝ ඩැඩි මම මේ ටික්ටොක් එකක් කරගෙන හිටියේ. හරි දුව පොඩ්ඩක් ගිහිල්ලා මේ ළමයාත් එක්ක කතා කරන්නකෝ. මේ සුමනසිරි මං උඹෙන් අහන්නම හිටියේ. අරෝ ඉන්න තැන මේක අහන්න බෑනේ මචං. මේ මූ පිස්සෙද්ද බං? පිස්සුද මුදලාලි? ඕක තමයි ඩුබයි ස්ටයිල් එක. ඔය ෆැෂන් එකට කියන්නේ මොඩර්න් ජෙන්ටල්මන් කියලානේ. ඉතින් ඔයා ඩුබයි වල මොකද කරන්නේ? මට අප්පච්චි කිව්වා ඔයා ඩුබයි ඉන්න කියලා. ඉංග්‍රීසි කැලලක් දාලා බොරුවක් කියන්න ඕන. නැත්තම් මට මේ දීපල ටිකක් නෑනේ. මම එහෙ
අර ලොකු කම්පැනි එක CEO. ඒ කියන්නේ චීෆ් ඊටිං ඔෆිසර්. කෑම කන එක තමයි මගේ වැඩේ. වව් මාරයිනේ. මට කියන්න ඔයාට වාහන එහෙම තියෙනවද? වාහන නම් නෑ. හැබැයි මට ඩුබායි වල ඔටුව 3 දෙනෙක්ම ඉන්නවා. අපි බඳින්නේ ඔටුවෙක් පිටේ. මොකක්? ඔටුව? මම කැමති නෑ සත්තුන්ට. මට ඕන ලැම්බෝගිනියක්. ලැම්බෝගිනිය ඕනේ නෑ. මම ඔයාට ලාම්පු තෙල් කරත්තයක් අරන් දෙන්නම්. කමක් නෑ. ඒත් දැන් මට ලේට් වෙනවා. මට ටික්ටොක් එකකුත් කරන්න තියෙනවා. ඒක නිසා අපි ශාලෙට යමුකෝ. ඩැඩිලා ශාලෙම ඉන්නේ. අපි යමු. සංගී දාරං නගන දාරං සංගී. ඔයාට සින්දු කියන්නත් පුළුවන් නේ හොඳට. මට ඒක ඩැඩිගෙන් ආපු හොඳ පුරුද්දක්. මයිකලයා කො සුද්දා? අනේ මන්ද සර් සුද්ද නෑනේ. කෑම කාලේ ඉන්න ගියපු ටිකට සුද්දව හොයාගන්න නැති වුණා. අඩෝ උඹලා වැඩනකොට සල්ලි ගන්න නේද හදන්නේ? මොන හරි ලෝකෙකින් සුද්දව හොයාගෙන මරින්. නැත්තම් මම උඹටත් පඩි දෙන්නේ. අනේ සර් එහෙම කරන්න එපා. මම මොකද කරන්නද? සුද්ද නැති වුණා කියලා. අඩෝ මයිකලයා මේ බට්ට සර්ගේ ගාවට ආයි වැඩට එන්න ඕන නම් සුද්දවත් හොයන් මරින්. නැත්තම් උඹේ වැඩත් ඉවරයි. දන්නවනේ මම කවුද කියලා. හොඳට හොඳයි නරකටත් හොඳයි. හොඳට හොඳයි නරකටත් හොඳයි. හරි පොඩ්ඩක් ලැඩපුණා. උඹ මේ මට විහිළු කරන්න නේද? මම උඹලා සේරම එලවල දානවා. හරි සර් මම එහෙනම් ගිහිල්ලා හොයන් එන්නම්. ඵලයන් මෝඩ මයිකලයා. අරෝ පිස්සෙද්ද කොහෙද? සුද්දව මට හොයන් එන්න කියන්නේ? මම සුද්දගේ තාත්තා වේ. අරෝ අපේ බොස්ගේ පුතා නෝනනම් මාරුගේ කිරිපණු දත් සෙට් එක බඩටම යවනවා. කරන්න දෙයක් නෑ. දැන් ඉතින් සුද්දට කෝල් එකක් දාලා ඉන්න තැනකින් එන්න කියන්න වෙනවා. හෙලෝ සුද්දා උඹ කොහෙද බං ඉන්නේ? බොසා මේ උඹට කතා කරනවා. උඹ බං කන්න ගියපු වෙලාවේ නැති වුණානේ. අඩේ මයිකලයා මම ධනරාජ මුදලාලිලයි ගෙදර ඉන්නේ. මොනාද බං උඹ එහෙ කරන්නේ? මේ ධනරාජ මුදලාලිලයි දුව මට කැමතියි කියලා එන්න කිව්වා බං. ඒක නිසා මම මේ එහෙ ආවේ. අඩෝ සිරාවට? හරි බං එහෙනම් මම මේ තියනවා. අඩෝ තියන්න එපා. මේ උඹ කොහොම හරි එන්න ඕන බං. නැත්තම් මගේ රස්සාවත් ඉවරයි. මේක තියලා නේද? යකඩෝ දැන් මම මොකද්ද බොසාට කියන්නේ? කමක් නෑ. මං කියනවා මම කතා කළා ඌ එන්නම් කිව්වා කියලා. අර එන්නේ මයිකලයා. මයිකලයා කො සුද්දා? මම කෝල් කරා. සුද්ද එන්නම් කිව්වා පොඩි බොස්. අඩෝ කීයට දෙන්නේ? වැඩ කරලා ඉවර වුණාමද? උඹ ගිහිල්ලා මේ දැම්ම ඉන්න තැනකින් ඌ එක්කවරින්. නැත්තම් මම උඹලට අඩි ගෙවන්නෙත් බෑ. උඹලව රස්සාවට ගන්නෙත් නෑ. හරි බොස්. එහෙනම් මම ගිහිල්ලා ඌව හොයාගෙන එක්කගෙන එන්නම්. වෙන කරන්න දෙයක් නෑ. දැන් නම් මට ගිහිල්ලා මේ සුද්දව ඉන්න තැනකින් එක්කගෙන එන්න වෙනවා. නැත්තම් මට ආද මම වැඩ කර පඩිත් නෑ. මගේ රස්සාවත් නෑ. මෝ නිසා මගේ රස්සාව නැති කරගන්න බෑනේ. ඩැඩි මෙයා තමයි මට ගැළපෙනම කෙනා. මෙයා ඩුබායි වල එහෙම හොඳ සල්ලිකාරයෙක් නේ. අපේ දුවගේ නම් පුතා ගැන අකමැත්තක් නෑ. පුතා මොකද කියන්නේ? මමත් එකෙන්ම කැමතියි මාමේ. මුදලාලි දෙපැත්තෙන්ම කැමතියිනේ. එහෙනම් මගුල තීන්දුයිනේ. එහෙනම් මගේ ගාන දුන්න නම් හරිනේ. අයියෝ සුමනසිරි ඒක ගැන කරදර වෙන්න එපා. මම මේ දැම්ම දෙන්නම් චෙක් එකක්. ඔයාට බැංකුවෙන් මාරු කරගන්න පුළුවන්. ඒ කවුද ඒ බෙල් එක ගැහුවේ?
දුව පොඩ්ඩක් බලනවද? හා ඩැඩි මම බලන්නම්. යෝ ඔයා කරදර වෙන්න එපා. මම බලන්නම්කෝ. දැන් ඉතින් මේක මගේ ගෙදරක් වගේනේ. සුද්දා සොරි බං එන්න වුණාට. my friend Michael. මාමා මේ ඉන්නේ මගේ යාළුවා Michael. මේ ඔයාගේ යාළුවෙක්ද? ඔව් මාමා. මගේ best friend කෙනෙක් තමයි ඉතින්. අනේ සුද්දා ඕව කතා කර කර ඉන්න වෙලාවක් නෑ. බොසා බයිනව බං. උඹ සිමෙන්ති ටිකවත් හරියට අනන්න නැතුව මේ හොරාට පැනලා කියලා අද බාරගත්ත වැඩේ අපරාධුව එහෙමමයිනේ බං. ඒක නිසා බොසා උඹට බනිනවා. මම බොසාව ෂේප් කරන්න හැදුවට බෑ බං. අපිව රස්සාවෙන් අයින් කරනවා කිව්වා. දවසේ පඩියවත් දෙන්නේ නැහැ කිව්වා බං. ගම කන්න එපා මයිකලයා. ඊයෝ මේසන් බාස් කෙනෙක්ද ඔයා? අනේ ඩැඩි බලන්නකෝ මෙයා අපිට බොරු කරලා තියෙන්නේ. අඩේ උඹ අපිට බොරුද කළේ? උඹ කිව්වේ උඹ ඩුබයි ඉන්නවා කියලා නේද? සුමනසිරි මුදලාලි මහත්තයා ඩුබයි වලත් බිල්ඩින් හදන්න තියෙනවනේ. තොපිට මම අනේ මුදලාලි මහත්තයා ඔය මොකද ඔය කරන්නේ? දුව පම් මල්ලි පුතා පණ බේරගනි. බුදු අම්මෝ අපි ඉවරයි.